දැන් හිතන්න පින්වත් දරුවනේ මේ හැම දෙයක්ම හිත හිතානේ කරන්න තියෙන්නේ. හිතන ශක්තිය සම්පූර්ණ නැති වෙනවා සුරාව ගත්ත ගමන්. සුරාපානය කරපු ගමන්ම එයාගේ අර නුවණින් විමසීම නැති වෙනවා. බුදුරජාන් වහන්සේ වදාළා මේ සුරාපානය කියන එක ලොකු පාපයක් කියලා. මරණින් මත්තේ දුගතිය උපදින්න වෙනවා. මනුස්ස ලෝකෙට ආවට පස්සේ කෙලතොළු වෙනවා. කෙලතොළු කියන්නේ ඔයාලා දැකලා තියෙනවද කර්මානුරූපව සමහර ළමයි ඉපදෙනවා කටෙන් කෙල බේරිලා බලාගත්තු ඇතේ බලාගෙන ඔය ඉන්න ළමයි. සංසාරේ සුරාපානය කරපු අය. ඊළඟට මානසික ලෙඩ හැදිලා පිස්සු වෙලා උමතු හැදෙනවා. පිස්සුන් කොටුවේ පිස්සු අය ඉන්නව දැකලා තියෙනවද? ඒ සංසාරේ සුරාපානය කරපු අය. ඒතකොට පින්වත් දරුවනේ බලන්නේ පාපයේ ස්වභාවය. ඒ පාපයේ ස්වභාවය. අපි සමහර බීපු මිනිස්සයා පිස්සු මිනිස්සෙක් දැකලා hina වෙනවා. ඒනකොට එයා දන්නේ මම සංසාරේ ඔහොම ඉපදෙනවා කියලා. කර්මානුරූපයි.